එහෙනම් මිස් පරිස්සමට ගිහින් එන්න මේ වගේ પાස්පෝර්ට් එක අපි ඔයාලට දෙනවා SIM එක. මාතා විදේශ රැකිය ආයතනට ආවට පස්සේ මට හමු වෙනවා අද රාත්‍රියේ රට යන කෙනෙක්. මේ තමයි නිෂාද්. නිෂාද් මීට කලින් රට ගිහිල්ලා තියෙනවද? ඔව් මං ගිහිල්ලා තියෙනවා. මම ගියේ මැලේසියා. මාස 3යි හිටියේ මම ආයේ ආවා. ඊට පස්සේ මම ආයේ මගේ ඩ්‍රීම් කන්ට්‍රි වෙන සයිප්‍රස් යන්න තමයි මම මාතායික හරහා සම්බන්ධ වුණේ. ඒක දැන් උදා වෙලා තියෙන්නේ මට. ඒ කියන්නේ දැන් ඔයා යුරෝප් රටකට යන්නද හීනමවම හිටියේ? මං යන්න ආසාවෙම හිටියේ යුරෝප් කන්ට්‍රි එකකට. මම try කරේ මේ සයිප්‍රස් යන්න. ඒකම නිසා තමයි මම මාතායිකට ආවේ. හරි. දැන් මාතායිකටම එන්න මොකද තියෙන හේතුව? ඕනතරම් ලංකාවේ විදේශ රැකියා ආයතන තියෙනකොට මාතා විදේශ රැකියා ආයතන තෝරගන්න හේතුවක් තියෙන්න එපා. මොකද හේතුව? හේතුව තමයි විශ්වාසනීයවම හැම දෙයක්ම ඒක අපිට කරලා දෙනවා. අපේ මුදල් උනත් ඒ හැම දෙයක්ම කරලා වීසා එක ආවට පස්සේ තමයි අපේ මුදල් උනත් ගන්නෙ. හැම දෙයක්ම හොඳින් ලස්සනට විශ්වාසනීයව කරන නිසා තමයි මම මාතායික තෝරගත්තේ. මුළු රටේමයි විශ්වාසයෙන් රට යන තැනනේ. ඒක හින්දානේ මේ විශ්වාසනීයභාවය තියෙන්නේ. දැන් එතකොට දැන් සයිප්‍රස් වගේ රටකට යනකොට යුරෝප් රටකට යනකොට සෑහෙන ලොකු වෙලාවක් යනවානේ මේකට ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ. දැන් මාතා විදේශ රැකියා ආයතන ඉතා ඉක්මනින් කරලා දුන්නද ඔයාලට? ඔව් කරලා දුන්නා. ඉතා ඉක්මනින් වැඩි. ඉතා ඉක්මනින්ම මට කරලා දුන්නා. දැන් එතකොට දැන් ලංකාව වගේ රටක ඉඳලා ඔයාගේ ඩ්‍රීම් කන්ට්‍රි එක යනවා සයිප්‍රස් වලට. එතකොට ඇයි රට යන්න හිතන්නේ? රට යන්න හිතන්නේ මගේ තියෙන බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒවා ඉතින් ඉටු කරගන්න තමයි රට යන්නේ. ඉතින් ඒ මගේ බලාපොරොත්තු ඒවා ඒක කරගන්න මට මාතා තමයි ඒ වාසනාව ගෙන දුන්නේ. ඉතින් මාතායිකට මම ගොඩාක් ස්තුති වෙනවා. මගේ බලාපොරොත්තු කරගන්න ඉටු කරගන්න ඉක්මනින් මට මේ වැඩ ටික කරලා දුන්නාට. අද රාත්‍රියේ සයිප්‍රස් බලා යනවා. තව වැඩ කටයුතු ගොඩක් තියෙනවා යට කරගෙන යන්න. මේ සේරම දේවල් හම්බෙලා තියෙන දැන්. ඒක හින්දා සිනාමුසු මුහුණෙන් දහසක් බලාපොරොත්තු දහසක් හීන පොදි බැඳගෙන ඇය යනවා සයිප්‍රස් වලට. හැබැයි ඒ ගියා කියලා මාතා කොයි වෙලාවකවත් එයාව අතාරින්නේ නැහැ. හැමතිස්සෙම බැල්මින් ඉන්නවා, ඇල්මින් ඉන්නවා. රැක්මින් මවකමින් මාතා විදේශ රැකියා ආයතනය කුරුණෑගල. හැමතිස්සෙම ඔබත් එක්ක ඔබේ ජීවිතේ හීන කන්දරාව ඉටු කරන්න බැඳිච්ච ආයතනයක්.